යාළුවනේ ඔන්න ඉතින් මම පොඩියට සුළු සුවයන් රැකියාවක් කරන කෙනෙක්. මං කරන්නේ පොල් කටු හැඳි, එතකොට ලුණු පොල් කටු, ඒ වගේ පොල් කට්ටෙන් කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් මං හදනවා. මං පහුගිය වීඩියෝ එක පෙන්නුවනේ මං ගේ ඉස්සරහා පුංචි තහඩු මඩුවක් අටවගෙන මේ තියෙන්නේ. ඔය තියෙන තහඩු මඩුව, ඔන්න ඔය තහඩු මඩුව අටවගෙන මම පුංචියට ඔය රෙදි ටිකක්, එතකොට පොල් කටු හැඳි ටිකක්, ලුණු පොල් කටු ටිකක් තියාගෙන අලෙවි කරගත්තා. ඒකෙන් ඇත්තටම මට දවසට රුපියල් 500ක් 400ක් වගේ මුදලක් ලැබුණා. ඉතින් දැන් මම පහුගිය ටිකේ හොඳටම වැස්ස හින්දා මගේ තහඩු මඩුව හොඳටම තෙමුණා. තෙමිලා මේ තියෙන මගේ තහඩු මඩුව තෙමිලා මට රෙදි ටික සේරම අයින් කරන්න වුණා. ඒවා පුස් පැඳිලා සමහර ඒවා ඉතින් මේ වගේ පුංචි තහඩු මඩුවක මේ බාන්නකෝ වහලට නිකන් ඔය තහඩු දාලා තියෙන ඒ වගේ එකක රෙදි වගේ බිස්නස් එකක් කරන්න බොහොම අමාරුයි. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ රැක් ටික ගලවලා අයින් කරලා මේකේ වඩි කඩයක් වගේ එකක් හැන්දෑවට දාගත්තොත් හොඳයි කියලා. මෙතන පාරත් අයිනේ හින්දා පොඩි මිලක් මුදලක් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම හිතලා මම ඔන්න රෙදි ටික අයින් කරා. දැන් මම හදන්නේ හවසට 2න් පස්සේ වගේ, ඒ කියන්නේ ළමයි ඉස්කෝලේ ගිහින් ආවහම කරන්න පුළුවන් වැඩක් හින්දා හවස් වරුවේ වඩේ ටිකක් හදලා විකුණ ගන්න. ඒ අතර මම වගා කරලා තියෙනවා කිව්වනේ මේ දඹලෙන්. දැන් ඔන්න දඹල ගස්වල අස්වැන්න එන කාලේ ඔන්න මල්, ඔය මල් හැදිලා තියෙනවා. මේ තව දඹල කරල් දැන් හැදීගෙන එනවා. ඉතින් මං දඹල වැල් 5ක් විතර හිටවන් තියෙනවා කිව්වනේ. එතකොට මට ලොකු දඹල ප්‍රමාණයක් එනවා මේ මාස 2-3. ඒ හින්දා මම හිතුවා ඒ දඹලත් මට මේ මෙතන මං දාගන්න කඩේ මට තියලා පොඩි ලෑල්ලක් ගහලා ඒකත් පැත්තකින් තියලා මට අලෙවි කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේ කඩේ දැන් ගලවලා මේ රැක් ටික ගලවලා පුංචි ෂෝකේස් එකක් තියලා හැමදාම හවසට වඩේ ටිකක් හදන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අපේ ගෙවල් වල ඉතින් ලොකුවට ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න දැන් හැමෝටම තියෙනවා. එතකොට ගෙදර මහත්තයා කීයක් හරි හම්බ කරන් ඇවිල්ලා ඒක ගෙනත් දෙනකම්ම බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මට ගෙදර මොකක් හරි අවශ්‍යතාවයකට රුපියල් 500ක් හොයාගත්තත් කඩ කුඩියක් යන්නේ නැති හින්දා ඒක වටිනවා. ඉතින් ඒ හින්දා මම මෙතන පොල් කටු හැඳි ටිකක් තියලා, එතකොට මගේ කඩේ ටිකක් පිළිවෙලකට හදලා මම මෙතන ව්‍යාපාරේ පුංචියට පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒ ව්‍යාපාරේ පුංචියට පටන් ගත්තාම. ඉතින් බලමුකෝ අපි කරලා හරියයිද හරි නොයයිද ඒක ඉතින් කියන්න බෑ. අපි උත්සාහ කරලා බලනවා. ඔන්න ඉතින් මගේ තහඩු මඩුව.